ලංකාවේ දැන් පාරකට බැස්සොත් EV වාහනයක් අනිවාර්යෙන්ම අපිට හම්බ වෙනවා. 2025න් පස්සේ අපි කවුරුත් හිතුවේ නැති තරම් වේගයෙන් ලංකාවේ අපි මේ EV කල්චර් එක වෙනත ගත්තා. ඉතින් එක එක ජාතියේ නම් වලින් සහ රටවල් වලින් එන නොයෙකුත් ජාතියේ EV වාහන අතරේ ගෙවන ගානට වටිනාකමක් වගේම හොඳ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියෙන යුරෝපියන් ඉලෙක්ට්‍රික් වාහනයක් තමයි අද රියසෙවන අපේ channel එකෙන් අරන් ආවෙත් තියෙන්නේ. බැලු බැල්මටම නම ගම ඔක්කොම අඳුරගන්න පුළුවන් මේ වාහනේ තමයි Ford Mustang Mach-E කියන්නේ. එංගලන්තෙන් සහ ඕස්ට්‍රේලියාව වලින් ලංකාවට එන මේ යුරෝපියන් ස්පෙක් Mustang Mach-E එක ගැන කතා කරන්න එකතු වෙන්න මේ ඔවේ වාහන සිහිනය සැබෑ කරන ලංකාවේ එකම සෙවන රේසවන සමගින් මම නිපුල් දෙමින්ද. කිව්වත් වගේම ෆෝඩ් සමාගමේ වගේම මුළු ලෝකෙම ගොඩක් ෆේමස් නමක් වෙන මස්ටෑන් නම සහ ලෝගෝ එකත් එක්ක මේ ඉලෙක්ට්‍රික් වාහනයක් ආවම ගොඩක් කොන්ට්‍රවර්ෂල් කතා හැදුනා. V8 සවුන්ඩ් එක, rear wheel burnouts, muscle car attitudes වෙනුවට සයිලන්ට් එකෙන් දුවන SUV එකක් මාකට් එකට ආවා. හැබැයි කවුරුත් හිතුවේ නැති විදිහට ප්‍රීමියම් EV මාකට් එකේ ටෙස්ලා වගේ යුරෝපියන් බ්‍රෑන්ඩ්ස් වගේම Chinese brands එක්කත් මේ name plate එකත් එක්ක එන value එක නිසාම ලොකු competition එකක් දෙන්න මේ Mustang Mach-E එකට පුළුවන් වෙලා තියෙනවා. මේ වගේ unique value එකක් return වෙන Mustang Mach-E එකක් ඔයාගේ කරන්න තියෙන්නේ මේ පේන details වලට contact කරගන්න එක විතරයි. ඉතින් 2021 දී launch වුණ මේ Mustang Mach-E එක ප්‍රධාන වශයෙන් rear wheel only select කියලා trim එකකුත් ලංකාවේ ගොඩක්ම common premium කියලා trim එකක් rear wheel drive සහ all wheel drive trim එක වගේම high performance GT trim එකකුත් ලබා ගන්න පුළුවන්. Ford සමාගමේ ප්‍රධානම goal එක උනේ sporty Mustang heritage එකත් එක්ක EV market එක full embrace කරලා normal market එකට day to day SUV එක produce කරන්නයි. අපි දැන් මේ ලංකාවේ ගොඩක්ම common Mustang Mach-E premium all-wheel drive වාහනේ performance details ගැන කතා කරමු. 91 kWh බැටරි එකක් එක්ක එන මේ වාහනේ horsepower 364ක් සහ newton meter 675ක torque එකක් තියෙනවා. Mustang name එකට සාධාරණයක් කරමින් මේ mid level trim එකෙන් පවා 0 to 100 km/h ගත වෙන්නේ 4.3 seconds වගේ ඉතා කුඩා කාලයකින් පුළුවන්. top speed එක පැයට කිලෝමීටර් 180යි. dual motors එක all wheel drive train එකක් සහ one gear transmission එකක් තමයි ලැබෙන්නේ. වාහනේ fast charging method එකකින් විනාඩි 36කින් 110 ඉඳන් 180 වෙනකන් charge කරගන්න පුළුවන්. Ford සමාගමෙන් කියන විදිහට කිලෝමීටර් 550කට අධික combined electric range එකක් මේ වාහනයට තියෙනවා. Ford සමාගමෙන්ම 8 years හෝ 100,000 miles warranty එකක් බැටරි එකකට ලැබෙන නිසා වාහනේ durability එක ගැන ලොකු confidence එකක් ලැබිලා තියෙනවා. වාහනේ exterior design එකට ආවම Mustang Qs එක්ක එන ඒ sporty vibe එක තමයි mainම eye catching දේ වෙන්නේ. ඉලෙක්ට්‍රික් උනත් වාහනේට Mustang soul එකක් ලබා දෙන්න Ford සමාගමෙන් ගොඩක් try කරලා තියෙනවා. striking look එකක් දෙන slim LED headlamps, closed grill EV nose එක, Mustang cars වල වගේම තියෙන badge එක සහ bonnet lines බොහොම interesting front look එක මේ වාහනයට ගෙනල්ලා තියෙනවා කියලා අනිවාර්යෙන්ම කියන්න පුළුවන්. side look එකෙත් sporty vibe එක continue කරමින් තරමක් long bonnet එක, optional 19-inch wheel designs, red Brembo brake calipers සහ fender එක ළඟ තියෙන reflectors වාහනේට unique essence එකක් එකතු කරනවා.
ඒ වගේම ඩෝස් වලට ට්‍රැඩිෂනල් ඩෝ හැන්ඩල්ස් වලින් එළියට ගිහින් ඩෝ ඕපන් බටන් එකක් තමයි තියෙන්නේ. ඒක පුෂ් කරාම ඔටෝ ඩෝ එක පොඩ්ඩක් ඇරෙනවා වගේම ඊට පස්සේ ඩෝ එක අරින්න පොඩි ඩෝ හැන්ඩල් එකක් තියෙනවා. මීට අමතරව මේ ටෙක් සැවි කාර් එකෙන් B පිලේකේ ඔයාට පින් කෝඩ් එකක් එන්ටර් කරලා වාහනය ඕපන් කරගන්න වගේම ඔයාගේ ෆෝන් එකත් කී එකක් විදියට සෙටප් කරගන්න පුළුවන්. සන්රූෆ් එක ලැබෙන්නේ මේ වාහනේ වගේ ප්‍රීමියම් all wheel drive extended range එකට විතරයි. මීට අමතරව rear design එකට ආවම iconic new school Mustang tail lamps උත් එක්ක පෝනි ලෝගෝ එකත් බලා ගන්න පුළුවන්. shark fin antenna, center bottom rear lamp එක වාහනේ sporty vibe එක ලස්සනට match කරලා දෙනවා. power boot එකකුත් ලබා ගන්න පුළුවන්. front එහෙම නැත්නම් front trunk volume එක ලීටර් 100යි. rear trunk volume එක ලීටර්ස් 402ක් වෙනවා. වාහනේ turning circle එක මීටර් 11.6යි. දැන් අපි ඉන්ටීරියර් එක ගැන කතා කරමු. ඉන්ටීරියර් එකට ආවම modern Ford EV architecture එක ලස්සනට බලා ගන්න පුළුවන්. සුපුරුදු European standards එක්ක හැදිලා තියෙන high build quality එකත් එක්ක Sensico synthetic leather mix black and red interior එකක් මේ premium all wheel drive trim එකෙන් හම්බ වෙලා තියෙනවා. මේන්ම iconic features විදිහට perforated Sensico front heated seats, electric memory seats සහ mirrors, dual zone climate controls, heated steering wheel සහ ගොඩක්ම iconic 15.5 inch full touch screen එක සහ navigation, exclusive 10 speaker Bang & Olufsen sound system එක, ambient lights ඇතුළු options රාශියක් මේ interior එකට pack කරලා තියෙනවා. typical Ford minimalist design එක continue කරගෙන යන ගමන් හොඳ leg room එකක්, head room එකක් වගේම everyday practicality එක වැඩි කරන හොඳ storage areas උත් තියෙනවා. මීට අමතරව වාහනේ usability එක වැඩි කරන wireless charging pads, USB-C ports, USB ports ඒ හැම දෙයක්ම මේ වාහනේ බලා ගන්න පුළුවන්. driving වලට ආවම main options තුනක් active කියලා normal day to day driving වලටත් whisper කියලා බොහොම chill and calm driving experience එකක් දෙන mod එකක් වගේම Mustang Adrenaline එක ලබා දෙන්න Untamed කියන mod එකත් standard ලබා ගන්න පුළුවන්. මීට අමතරව ගොඩක් electric cars වගේම one pedal driving සහ Blue Cruise කියලා hands free driving system එකකුත් supportive areas වලදී හම්බ වෙනවා. මේ වාහන European standards වලට හැදිලා තියෙන නිසා safety අතිනොත් ඉතාමත් ඉදිරියෙන් තියෙනවා. 360 camera සහ sensors, airbags, adaptive cruise control with stop and go සහ lane centering features, collision warning සහ mitigation systems ඇතුළු සියලු options මේ වාහනේ සතු වෙනවා. ඉතින් පාරතොටේ හැමතැනම දකින්න තියෙන EV වලින් එහාට ගිහින් වෙනස් සහ value එකක් add කරන විදිහේ day to day practical EV SUV එකක් විදිහට මේ වාහනේ ගැන ඔයාලා මොකද හිතන්නේ? මේ වාහනේ ඔයාගේ කරගන්න කැමති නම් දැම්ම පල්ලෙහා තියෙන details වලට කතා කරන්න. මේ වගේ අලුත් වාහන ගොඩක වීඩියෝස් අපි ඔයාලට අරන් එන්න නියමිතයි. අපිව subscribe කරලා bell icon එක click කරොත් මේ හැම වීඩියෝ එකක්ම ඔයාලටත් බලා ගන්න පුළුවන්. එහෙනම් ඒ news එකත් දෙන ගමන් අපි අදට ගිහලා එන්නම් මේ ඔබේ වාහන සිහිනේ සැබෑ කරන ලංකාවේ එකම 7 rear 7 සමගින් මම නිපුල් දෙමින්ද.